වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා ප්‍රදර්ශනය 2026 මේ දිනවල BMICH එහෙම නැත්නම් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙනවා. අද ප්‍රදර්ශනයේ 3 වෙනි දවස අද විශේෂ ආරාධිත අමුත්තෙක් හැටියට මීට සම්බන්ධ වුණේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙච්ච 3 වෙනි දවසේ ප්‍රදර්ශනය භූමියට තමයි අපි මේ යන්න සූදානම් වෙන්නේ. අපි ගිහිල්ලා බලමු මේ ප්‍රදර්ශන භූමියේ මොනවාද අපිට බලන්න තියෙන්නේ කියලා. පෞද්ගලික රෝහල් බොහොමයක් මෙහි ඇවිල්ලා ඉන්නවා. ඔබ හමු වෙන්න, ඔබට අවශ්‍ය සේවා සපයන්න, ඔබව දැනුවත් කරන්න. අපි ගිහිල්ලා බලමු මොනවාද තියෙන්නේ කියලා. අපි වින්දන හොස්පිටල් එකෙන් අපි කරන්නේ බබාලා හම් වෙන පරක්කු වෙන අයට එහෙම ප්‍රශ්න තියෙන අයට ට්‍රීට් කරන එක. අපි ගාව IVF, IUI, ICSI එහෙම ඇඩ්වාන්ස් ටෙක්නොලොජිස් තියෙනවා. එතකොට අපි එක්සිබිෂන් එකට ඇවිල්ලා තියෙනවාද අද හවස 7 වෙනකන් ඉන්න ඊයේ පෙරේදායි හිටියා. අද රෙජිස්ටර් වෙන අයට අපි ගාව අපි ෆ්‍රී කන්සල්ටේෂන් එකක් දෙනවා. ඊට අමතරව ඉන්වෙස්ටිගේෂන්ස් ටිකක් තියෙනවනේ අපි ඉෂුව එක හොයාගන්න ඕනේ ටෙස්ට් ටිකක් තියෙනවා. ඒ ටික ඒකේ කොස්ට් එක අපි වේව් ඔෆ් කරනවා. ඊට අමතරව IUI ට්‍රීට්මන්ට් එකකට යනවා නම් අපි 10% වේවර් එකක් දෙනවා. ඊට අමතරව අපිට කැම්පේන් එකක් යනවා එග් ස්පර්ම් ඩොනේට් කරන්න පුළුවන්. ගොඩක් නීඩ් එක තියෙන කට්ටිය ඉන්නවා ඇවිල්ලා. ඒගොල්ලන්ට ෆ්‍රී ඔෆ් චාර්ජ් ගන්න පුළුවන් ස්පර්ම් එහෙම අපේ බැංක් එකෙන්. ඒක නිසා ඩොනේට් කරන්න කියලාත් අපි ආරාධනා කරනවා අපේ එක්සිබිෂන් එක බලන්න එන අයට. ඊට අමතරව ප්‍රශ්න තියෙනවා නම් කන්සල්ටන්ට් ඇවිල්ලා ඉන්නවා. යාව කතා කරලා ප්‍රශ්න විසඳ ගන්නත් පුළුවන්. දුර දිගට යන ඒ කියන්නේ දිගටම ට්‍රීට්මන්ට් ගන්න නම් ඒ වගේනත් ඇඩ්වයිස් ගන්න පුළුවන්. අපේ ડોක්ටර්ත් ඉන්නවා. තියෙන ගැටලු ගැන ෆර්ටිලිටි ප්‍රශ්න තියෙන අය ගැන ડોක්ටර් විස්තර කරයි. ඇත්තටම අපේ ඉතිහාසය ගැන පොඩ්ඩක් මතක් කළොත් මේක 1998 වල ඉඳලා පටන් ගත්ත හොස්පිටල් එකක්. එතකොට ලංකාවේ පළවෙනි IVF ට්‍රීට්මන්ට් එක කරලා තියෙන්නේ අපි. එතකොට 1999 ඉඳලා මේ වෙනකන් අපි IVF ට්‍රීට්මන්ට් විශාල සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඒ හින්දා බබාලා නැති එක්කෙනෙක් නම් මෙතෙන්ට යොමු කරන්න. ඊටු කියන්නේ සම්පූර්ණ ට්‍රීට්මන්ට් එක සහ එතිකල් විදිහට අපි මෙතන සිදු කරනවා. වෛද්‍ය හා සෞඛ්‍ය සේවා ප්‍රදර්ශනය අද දවස පුරාම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ පැවැත්වෙනවා. එම ස්ථානයට පැමිණෙන ඔබට අවස්ථාව ලබා දීලා තිබෙනවා. බොහොමයක් පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන, පෞද්ගලික රෝහල්, ඒ වගේම සෞඛ්‍ය නිෂ්පාදන ආයතන තමන්ගේ නිෂ්පාදන අත්හදා බලන්න, ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ කරගන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. බොහොමයක් පරීක්ෂණ නොමිලේ අද දවස පුරා කරගන්න අවස්ථාව ලබා දීලා තිනවා. ඊට අමතරව අද එන අයට විශේෂ ඩිස්කවුන්ට් ලබා දීලා තිබෙනවා රෝහල් සේවා ලබා ගද්දී. ඉතින් එවැනි සේවා බොහොමයක් ඔබට මේ භූමියෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය කරන සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා සම්බන්ධ දැනුම, ඒ වගේම ඔබට අවශ්‍ය ඇස් කණ්ණාඩි වෙන්න පුළුවන්, ශ්‍රව්‍ය උපකරණ වෙන්න පුළුවන්, ඒ වගේම තව ඖෂධ වර්ග විශේෂ මිලට ලබා ගැනීමේ අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරු මේ භූමියේ රැඳී සිටිනවා. වෛද්‍යවරුන් හමු වෙලා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ අවස්ථාවත් මේ භූමියේදී අද දවස පුරාම ඔබට ලබා දෙනවා. ඉතින් ආරාධනා කරනවා ඔබට අද දවසේ ඔබට පුළුවන් නම් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියට පැමිණෙන්න මේ සෞඛ්‍ය සේවා ප්‍රදර්ශනය නරඹන්න, ඔබේ දැනුම වැඩි කරගන්න.
ලංකාවේ ප්‍රොඩක්ට් එකක්. ඒකට මේක අපේ ලංකාවේ ප්‍රොඩක්ට් එකක් විදිහට අපි දැනට මේක අලුතෙන් ලොන්ච් කරපු ප්‍රොඩක්ට් එකක්. එතකොට ඒ කියන්නේ ලංකාවේ ඕනම ෆාමසි එකකින් ගන්න පුළුවන් විදිහට ඊට පස්සේ ඕනම සුපර් මාකට් එකකින් ගන්න පුළුවන් විදිහට තමයි අපි මේක දැන් මාකට් එකේ ස්ප්‍රෙඩ් කරලා තියෙන්නේ. ඕනම තැනකින් ගන්න පුළුවන් ලංකාවේ ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්. මෙල්ඩෝ. ඒක සයන්ස් ඇක්ටිව් ප්‍රයිවට් ලිමිටඩ් එකේ ප්‍රොඩක්ට් එකක්. Paracetamol 500 milligram common strength එක 500 milligram වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා ප්‍රදර්ශනය සෑම වසරකම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි මේ අවුරුද්දෙත් ඉස්සලා අවුරුද්දෙත් ඔයගොල්ලන්ට මේ දර්ශන රැගෙන ආවා. ඉතින් මේ වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් ඔබේ දැනුම වැඩි කරගන්න. ඉතින් ආරාධනා කරනවා අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. ඔබේ අදහස් කමෙන්ට් තීරුවේ පළ කරන්න කියන ඉල්ලීමත් කරනවා. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක. අපි මේ වයිනි තවත් ප්‍රදර්ශන තියෙනවා නම් මේ වගේ තවත් දැනුවත් කිරීම වැඩසටහන් තියෙනවා නම් අපි අනිවාර්යෙන් ඔබට රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා අපේ නාලිකාව ඔස්සේ. වෛද්‍ය හා සෞඛ්‍ය සේවා ප්‍රදර්ශනය 2026ට සමගාමීව තවත් ප්‍රදර්ශනයක් මේ භූමියේ පැවැත්වෙනවා. ඒ තමයි දේශීය වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ප්‍රදර්ශන භූමිය. ඒ ප්‍රදර්ශන භූමියේ සිද්ධ වෙන්නේ මොනවද කියන එකත් අපි ඔබට වීඩියෝවක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකින්ද විශේෂයෙන්ම අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට ගන්න පුළුවන් මේ වීඩියෝ එකත් එකතු වෙන්න.